ඩබල් දානවා ගන්නවා ෆිෂ් කුකුල් මස් ගණන් හින්දා අපි මුහුදු කුකුළු අල්ලන්න ගියා. ඔන්න පළවෙනි පාරට මුහුදට ගියොත් වෙන දේ නගරි කියන මාළුත් අපි ඇල්ලුවා, රතු මාළුත් ඇල්ලුවා. එහෙනම් යමම් පුතා වීඩියෝ එකට. මගේ මොටිවේෂන් එක ඔයාලගේ කමෙන්ට් ඒවා බලලා තමයි මම දවස් ගානේ මොටිවේට් වෙන්නේ. දීවරයන් විසින් ක්‍රියේට් කරන තවත් කන්ටෙන්ට් එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අල්ලන්න යන්නේ අද මුහුදු කුකුලා සහ දඹුව රතු මාළු කියලා අපි කියනවා. ඉතින් එක එක පැතිවල නම් වෙනස් වෙනවා. එතකොට අපිට මේ රස්සාවට යන්නේ පාන්දර 5ට. ඉතින් වෙනද වගේම ඉරේලිය පායනවත් එක්කම තමයි අපි යොත් යවන්නේ. යොත් කියන්නේ අපේ බිලිපිති. පළවෙනි මාළුව අපේ මේ ඉන්නේ පොතුබරි. මෙයාලා වල්ලන්න තමයි අපි ආවේ. එතකොට අපි පාවිච්චි කරන හැම දැන් අපි බිලිබාලා අදින මාළු ඉන්නවනේ කොස්ස පැටව් ඒවම තමයි කපලා ආයේ අපි දාන්නේ. අපි පොතුබරින් කපන්නේ නැහැ. ඒක අමාරුයි හින්දා කොස්ස පැටව් රතු මාළු පැටව් ඒවා ආපුවාම ඒවා හැම කාලා ආපුවාම ඒවම තමයි අපි කප රිප්ලේස් කර රිටර්න් ආයේ වතුරට දාන්නේ. එතකොට මේ බෝට්ටුව මගේ මායි අද මුහුදු යන්නේ මායි තාත්තයි මල්ලි. ඉතින් අපි තුන්දෙනා හිතුවා ඔයාලට හොඳ වීඩියෝ එකක් ගේන්න යන්න ඕනේ කියලා පොතුබරි අල්ලලා. ඉතින් රැකියාවක් විදිහට අපි මේක කරනවා. ඒකයි වීඩියෝ එකක් ගේන්නම තමයි ගොඩක්ම අපි උනන්දු වුණේ. මුහුදු යන්න ආසයි කියපු තව අපි අමුත් එක්කත් අපි එක්කන් ගියා. එයාවත් අපි පෙන්නන්නම් තව ටිකකින්. එක්කෙනා එක. කාගවත් මේ මේකෙන් දාන්න එපා. අම්මට ගහන්න එපා. දැන් පොඩි ලොකුන් කන්න ගත්තා වගේ නේ. එතකොට මේ එක මාළුවෙක්ගේ බර ග්‍රෑම් 500ක් 600ක් වගේ තියෙනවා. වෙන පරිස්සමෙන් තමයි ගලවන්න ඕනේ. මොකද මුන් හපනවා. ඇඟිල්ල එහෙම කට ඇතුළට ගියොත් අනිවාර්යයෙන්ම හපනවා. තුවාල වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඊට වඩා පොඩි මාළුත් අහු වෙනවා. මෙතන ගැඹුර මීටර් 10ක් 12ක් වගේ තියෙනවා. එතකොට අපි ගොඩ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් වගේ දියඹට ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි ගෙදරින් ආවේ 5ට විතර. මේ ප්ලේස් එකට එන්න 5:45 විතර වුණා. විනාඩි 45ක ගමනක් අපිට තිබ්බා. අපි බලමු මොනවද අහුවෙන මාළු කියලා. Amasya panahai. දැන් මෙතන වෙන්නේ දැන් අපි මාළු වලට ඇම් දාන්නේ ගල් උඩ. එතකොට ගලේ තමයි අපි මාළුන් දාන්නේ මේ පොතුබරි තියෙන ගල් වල. එතකොට මේ බෝට්ටුව වතුර පාරයි හුලම් පාරයි බෝට්ටුවට බදලා බෝට්ටුව පාවෙලා ඒ ගල පහුවෙලා යන හින්දා අපි ආයේ GPS නම්බර් එක ට්‍රැක් කරලා ගල ගාවට ආයේ බෝට්ටුව හිමින් ගන්නවා. ඊට පස්සේ ආයේ අපි ගල උඩට තමයි බිලිකොකු ටික දාන්නේ. ඊට පස්සේ ආයේ මාළු කන්න ගන්නවා. ඒක තමයි රිපීට් වෙන්නේ. ආයේ බෝට්ටුව මාරු වෙද්දී ආයේ තැනට ගල ගාවට ගන්නවා. ආයේ මාළු ටික අල්ලනවා. ආයේ බෝට්ටුව පහුවෙලා යද්දී ආයෙ ස්ටාර්ට් කරලා ආයෙ ඒ නම්බරයට ගන්නවා. එතකොට එහෙම තමයි මේ රස්සාව කරගෙන යන්නේ. රිපීට් එක අපි කරන්න ඕනේ. මොකද පොතුබරි කියන මාළු වර්ගයේ ඉන්නේ ගලේ. ඒතකොට අපි ගල් මාළුන්ටත් එක්කම තමයි බිලි බාන්නේ. ඩබල් නේ. ඔස්සේ ගුයිද. ජෙලිෆිෂ්. මේ සයිස් වල ඒවා කියන්නේ. අර වත්පා නගුරු භාගම. නැංගුරු දැම දෙක විදියකට ඉඳි ඉද්දන්නේ. හවුද? ඩබල්. කොස්ස පැටි. ඩබල්. යසාර මාළුවගේ කට ඇතුළට අත දාගන්න එපා. මං කිව්වා වගේ අපිට පොතුබරි එක අපි වෙන් කරගෙන ඒක අපි අයිස් කරනවා සහ කොස්සව ආයේ කෑලි වලට කපලා අපි හැමට පාවිච්චි කරගන්නවා. ලොකු මාළුවෙක් කැල්ලුවා. ලොකු මාළුවෙක් කරලා තියෙන්නේ. හා? නෑ. බලන්නකෝ. ලොකු මාළුවෙක් මක් කරලා ලොකු එකේ. තේ. यार आइस का नंबर बागा इधर दे नंबर वाला मोटी वालों गाते बा ඉතින් අපි මේ වැඩේ කරගෙන යද්දි යාළුවෝ ටිකකුත් හම්බුට මෙන්න ජෙලිෆිෂ් බේබි ජෙලිෆිෂ් ඉතින් හරියටම ගත්තේ නැහැ මොකද යාළුවගේ අර
කෙමිකල් එකක් වගේ තියෙන ඒක අතර වැදුනොත් අත කසන අත ඉදිමෙන්නත් පුළුවන්. ඒ හින්දා යාව හැරියා අපි. රතු මාළු එක්කනවා. ඔව්. පොඩි කෙද්ද? නේ. අදාර අම්මෝ මේක. කොහොමද? ගන්නේ. යකඩ? උඹට යකඩය කියලාද කියන්නේ? යකඩය. එතකොට මේ අපි අල්ලන මුහුදු කුකුලා පොතුබරීන්ගේ 1 කිලෝ එකක ගාන රුපියල් 600ක් 700ක් වගේ වැඩි අඩු වෙනවා. ඒක තමයි ගණන් යන්නේ. එතකොට මාළු වැඩියෙන් තියෙන දවස්වලට මාළුව 500ටත් යනවා. ඉතින් එහෙම තමයි මාළු මිල වෙනස් වෙන්නේ. එහෙම දාන්න බෝ පතක පතන්න. ආවෙල දාලා දාන්න ඕනේ. ගල් කෑල්ලක මතක නැහැ. මට ගල් කෑල්ල මතක නැහැ. ගල් කෑලි දන්නේ නැහැ. මාළු මේ මට කන මාළු නේ. sea chicken. අඹු එක්කනනේ. අඹු එක්කන්නේ. डबल තමයි डबल क्या කොස්ස මාළුවත් ගල් මාළුවේ කියන එකේ තේරුම මුහුදේ තියෙනවා කොරල් පර ගල් වගේ. එතකොට ඒ ගල් අස්සේ ගිහිල්ලා වාසය කරන මාළුන්ට තමයි ගල් මාළු කියලා කියන්නේ. එතකොට අපි උදාහරණයකට ගත්තොත් මේ කොස්සෝ තව අපි කියන කවරවය කියලා කියන ඌරු ගොට්ටු ගොඩක් මාළු වර්ග ඉන්නවා මේ ගලේ වාසය කරන. මේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙක් ඉතින් පළවෙනි පාර මුහුදට ආපු හින්දා මෙයා ගොඩක් වමනේ දානවා. අර පැද්දිල්ලට ඉන්න බෑ බඩ කලත්තල වමනේ දාන අපි යාගේ මහමු. කන වමනේ දාලා අමාරුද? අමාරුයි අම්මෝ එන්නම් බෑ. අමාරු කියන්නේ පොඩ්ඩක් අවුලන්නේ ගම්මා තියා ඔලු කරගෙන. ඒක තමයි කියන්නේ. ගෙදරෙද්දී ඉන්න දුන්නේ එන්න ඕනේ කිව්වනේ දැන් හිටපන්. නෑ අවුලන්නේ නෑ. එහෙනම් අවුලන්නේ නෑ. ඔලුව කරගෙන මතේ ඒකට වෙන්නේ. ඒක තමයි අමාරුව කියන්නේ. ඒක අවුලන්නේ නැහැ කියන්නේ කොහොමද? පොඩ්ඩක් හරියි. හරියయ్యා. හරියන්නේ නැහැ. අන්තිමට දාන්න පිට. උඩට අමාරු වෙන්නේ. තාම පටන් ගත්තේ නැහැ. අල්ලන් ඉඳමු. මේ වීඩියෝ එක බලන කවුරු වුණත් පළවෙනි පාරට හෝ දෙවෙනි පාරට මුහුදට යද්දි වමනේ දානවාමයි ඒක ස්ථිරයි. ඉතින් ඔයා කියන්න පුළුවන් මම බස් එකේ යනවා අයියේ බස් එකේ පැද්දි යන්නේ. එතකොට මම වමනේ දාන්නේ නැහැනේ කියලා. බස් එකේ වෙනයි බෝට්ටුවේ වෙනයි. බස් එකේ පැද්දිල්ල වෙනයි බෝට්ටුවේ වෙනයි. ඒ දෙක. ඉතින් අනිවාර්යෙන් මුහුදට පළවෙනි පාර කෙනෙක් යනවා නම් අනිවාර්යෙන් වමනේ දානවා. එතකොට ඔයාලත් දැන් අහනවා ඉතින් අයියලා ඔයාලා දාන්නේ නැද්ද කියලා. අපිත් පළවෙනි පාර දැම්ම සති ගණන් දැම්ම මාස ගණන් දාපු කට්ටිය තමයි අපිත් දැන් ඇඟ අපේ පුරුදු වෙලා තියෙන්නේ. පතුව ලයිට් පත් වෙනවා. දම්බුව දෙන්නේ දම්බුව. ඉතින් ළම එක ගලින් කුරුල්ල දෙන්නයි කියලා අහලා තියෙනව නේද? ඒක තමයි ඒ දැක්කේ දාලා. එතකොට ඔයාලගෙන් එක්කෙනෙක් අපි එක්කන් එද්දි එකටම බඩ කලත්තනවා. ඊට පස්සේ වමනේ දානවා. ආයෙ ඔළුව කැක්කුම එනවා. අන්තිමට පිත පවා දානවා. තිත්ත ගතියට පිත පවා දාන කෑම කණ්ඩත් බෑ උගුරු රිදෙනවා. ඒ හින්දායි අපි මොහොතට කාවත් එක්කන් එන්නේ නැත්තේ. මොකද ඒක භයානක දෙයක්. අපිට රිස්ක් එකක් ගන්න බෑ. ඒ හින්දායි එතකොට ළමයි දැන් අපේ රස්සාවත් ඉවර වෙන්න යන ටයිම් එක තියෙනවා. ඉතින් ඔයාලා දාන කමෙන්ට් වලට තමයි මම වීඩියෝස් කරන්නේ. ඔයාලා මහා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න අපිට. ඉතින් ඒවා අහලා බලලා අපි වීඩියෝස් දිගින් දිගටම ඉස්සරහට ගේනවා. මේකේ පොතෝලි කෙන්නේ.
ඉතින් ළමයි මාළු කිලෝ 70ක් විතර අපි මරා ගත්තා. දැන් වෙලාව 12යි 35යි. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ. දැන් අපි ගොඩට යන්න මෙතන මාරම අවසරක් තියෙන. අපි වීඩියෝස් වල නිකන් බලන් හිටියට පට්ටම සැර යවුවා. දැන් අපි ගොඩට යන ගමන් ඉන්නේ. ගොඩට යන්නත් අපිට පැය භාගයක් විනාඩි 45ක විතර ටයිම් එකක් යනවා. මේ තියෙන අපේ හොටෙල් එක. කම්මලතොට අපේ මොයේ මහවයට බෝට්ටුව දාගෙන අපේ ගඟට දාගෙන අපි දැන් අපි ආවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගින් දිගටම අපි ෆලෝ කරන අපි දිගින් දිගටම රියල් කන්ටෙන්ට් දානවා. මොහොතට ගිහලා මාළු අල්ලන ඔරිජිනල් කන්ටෙන්ට් දානවා. එතකොට අපි අල්ලපු මාළු ටික තමයි මේ තියෙන්නේ. මේ ටික පොතු බරින්ගේ පොත්ත ලෙලි ගහලා හෙට මාකට් එකට දානවා. අපි බලාපොරොත්තු වෙනවා 15000ට වැඩි මාළුවක් මෙතන ඇති කියලා. මේ වීඩියෝ එක ඉවරනකම් බලුවා නම් ඔයා මගේ රියල් ෆෑන් කෙනෙක්. thank you මේ වීඩියෝ එක බලුවට. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් ගණනාවක් ඉස්සරහට එන්න තියෙන විවිධ රැකියා මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් කමෙන්ට් එකක් දෙන්න. ඔයාලගේ කමෙන්ට් එක තමයි අපේ මොටිවේෂන් එක. අන්තිමටකම් බලපුව හැමෝම කමෙන්ට් එකක් දෙන්න. ඉතින් මේ ඉන්නේ රතු මාළු දඹුව කියලා කියන එක එක පැති වල නම් වෙනස් වෙනවා. විතරක් දාලා සංගත මේ රතු මාළු. හරි එහෙනම් ජය වේවා. thank you මේ වීඩියෝ එක බලුවට. හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. සාර විදිය ගත්තා වගේ නේ.